විනාඩි 2ක කාලයක් මම ලබා දෙනවා ප්‍රශ්න දීලා ඔයාට තියෙන්නේ මේ විනාඩි 2 ඇතුළත මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න. ඔන්න ඔයාලට ලබා දුන්නු කාලය අවසන් වුණා. ඉතින් මේකට මම ලොකු වෙලාවක් දෙන්නේ නැහැ පුතේ. හරි සරල එකක් නින්දා. මේක පාඩමෙන්ම ඉතින් අපිට උගන්වනවානේ. හරි. කොහොමද මේකත් මේ මුලින්ම දීලා තියෙන්නේ මොකද්ද මේ x අකුර වගේ රෝම ඉලක්කම? මේ මොකක්ද දීලා තියෙන්නේ? x අකුර වගේ තියෙන්නේ මොකද්ද රෝම ඉලක්කම? මේ තියෙන්නේ කීයද පුතේ? 10 නේ. 10 අඩු කිරීම මේ කීයද තියෙන්නේ? 1 තියෙනවා 5 තියෙනවා. හැබැයි 5ට කලින් තමයි 1 තියෙන්නේ. 5ට කලින් 1 තිබ්බොත් රෝම ඉලක්කමනේ කොහොමද තියෙන්නේ? 5ට කලින් තිබ්බොත් 4 නේ. 5ට පස්සේ තිබ්බොත් 1 6යි. එහෙනම් මේ තියෙන්නේ 4. එහෙනම් 10න් 4 කඩු කරන්න දින අයියෝ ලේසි. 10න් 4 6යි නේ. 10න් 4 6යි. දැන් රෝම ඉලක්කමෙන් ද උත්තර ලියන්න නිකන් ලියුවොත් වැරදි. 6 කොහොමද ලියන්නේ? 5 ලියලා ඉස්සරහින් එකක් ලියනවා. 5 ලියලා ඉස්සරහින් එකක්. 5ට පිටිපස්සෙන් ලියුවොත් 4 වෙනවා. 5ට ඉස්සරහින් ලියුවොත් 6 වෙනවා. 5 කොහොමද ලියන්නේ? b අකුර වගේ නේ. හරි. එහෙනම් මොන රෝම ඉලක්කමෙන් අපි ලියමු. ඔක සමහර අය මෙහෙම ලියනවා. මෙහෙම ලියනවා. සමහර අය ඊට පස්සේ මෙහෙම දාලා මෙහෙම අය අකුර වගේ කොහොම දානවා. ඔය කෝක ලියුවත් මේ තුනේ එකක් ලියලා දෙනවා නම් ඔයාගේ සමහර අය මෙහෙම ලියනවා. හරි. මෙහෙම ලියලා කොහොම දානවා. ඔය කොහොම දැම්මා ප්‍රශ්නයක් නෑ. ඔකක් වැරදි නෑ. හරි. ඔය කෝක දාලා තිබ්බත් ඔයාගේ මේ ප්‍රශ්නෙට පිළිතුර හරි. අය කියන එක රෝම ඉලක්කමේ ලියලා තියෙන්න ඕනේ. ඉතින් මේක නම් හදාගන්න දෙයක් නැහැ නේ. මම හිතනවා හැමෝගෙම හරියයිද කියලා.